මුලින් වැඩ සිටින ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් ඒ සිදු කරනු ලබන කෙටි දහම් අනුශාසනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතය කියන ඒ බණ පොතෙහි තිබෙන සූත්‍ර ධර්මයක් තෝරාගෙන තිබෙනවා. මෙම සූත්‍ර ධර්මයට නම දීලා තිබෙනවා අසත්පුරුෂ වදුකා කියලා. එතකොට අසත්පුරුෂකම් කියන්නේ ගුණයෙන් හීන, ගුණ අඩු කියන එක අපි කාටත් තේරෙනවා. කොට අසත්පුරුෂ ලක්ෂණ තියෙන පුද්ගලයන් ඒ අයගේ ගාව ගුණ අඩුයි, හොඳ ගුණ. වදුකා කියන්නේ අලුත බැඳපු කාන්තාව කියන එක. මෙහිදී බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ අසත්පුරුෂයෙකු ගාව තිබෙන ලක්ෂණ 4ක්. මේ අවසානයේ තියෙන උපමාව නිසා තමයි මේකට වදුකා කියන නමත් එකතු වෙලා තියෙන්නේ. නැත්තම් බුදු පියාණන් වහන්සේ මෙහිදී අසත්පුරුෂයෙකුගේ ගාව තිබෙන ලක්ෂණ 4ක් මුලදී පෙන්නනවා. එහි පළවෙනි එක තමයි කිසියම් කෙනෙකු අසත්පුරුෂයෙකු අනිත් අයගේ අගුණයක් තියෙනවා නම්, Taman දැකපු දෙයක් තියෙනවා නම් ඒ අගුණය අහන්නත් කලින් අනිත් අයට කියනවා. එතනදී බුදු පියාණන් වහන්සේ විමසනෝ ඇහුවොත් කොහොම කියයිද කියලා. ඇහුවොත්, ප්‍රශ්න කරලා විචාරුවොත් අඩුවක් නැතුව සම්පූර්ණ තොරතුරු ටික එයා හෙළි කරනෝ ඒ අගුණයක් පිළිබඳව අනිත් අයගෙන්. අහන්නත් කලින් කියන ලක්ෂණය තියෙනවා. ඇහුවොත් ඒක පරිපූර්ණ කරලා විස්තර කරලා සම්පූර්ණයෙන්ම ඒ විදිහට කතා කරනවා. ඒක තමයි අසත්පුරුෂයෙක් ගාව තියෙන පළවෙනි ලක්ෂණය. අනිත් අයගේ වැරදි අඩුපාඩු අහන්නත් කලින් කියනවා. ඇහුවොත් විස්තරත් එක්කම ගොඩාක් කියනවා. ඊළඟට අනිත් අයගේ ගුණයක් ගැන ඇහුවොත් ඒක කියන්නේ නැහැ. ඒක තමයි දෙවෙනි එක. ඇහුව නැතොත් ඉතින් හිතා ගන්න පුළුවන් කොහොමවත් කියන්නේ නැහැ. ඇහුවත් කියන්නේ ප්‍රශ්න කරලා ඒක ඇරුවොත් බොහොම ලාවට මෙහෙමයි අහමයි කියලා බොහොම ස්වල්පයක් විතරයි කියන්නේ. ඒක පරිපූර්ණ කරලා කියන්නේ නැහැ. අපි දැකපු ගුණයක් තියෙනවා නම් ඒක ගැන කතා කරන්නේ නැහැ. අඩුපාඩුව බොහොම විස්තරත් එක්කම කතා කරනවා. ඉතින් ඔහොම දැන් අද බැලුවහන් පස්සේ හැම තැනම මේ ලක්ෂණය ගොඩක් අය ගාව තිබෙනවා. මේ එක්තරා විදිහක අකරුණාවන්තකමක ලක්ෂණයක්. දැන් අද කාලේ වුණත් ඔය ඉන්ටර්නෙට් එක හරහා චරිත ඝාතනය කිරීම ආදී විදිහට ඒව බොහෝම සිද්ධ වෙනවා. ඉතින් ඒකට ගොදුරු වෙන තැනැත්තාට ඇතිවන්නා වූ මානසික පීඩාවන් ආදිය ගැන එපමණ සැලකිල්ලක් නැහැ. තලල පෙළල දාන්නම තමයි බලන්නේ. ඉතින් ඒක මේ කරුණාවන්තකමක් නැති අයගේ එක්තරා විදිහක ලක්ෂණයක්. බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා සූත්‍රයක මේ මෛත්‍රී කරන්න ඕනේ කොහොමද කියලා. අපි සියලු සත්වයන්ට මෛත්‍රී කරනවා. මිතුරු බව ප්‍රාර්ථනා කරනවා. ඒ මෛත්‍රී අපි සියලු සත්වයන් අරමුණු කරාන් පස්සේ එතන ඉන්නෝ බොහොම වැරදි වැඩ කරන අයත් ඉන්නෝ, හොඳ අයත් ඉන්නෝ, බොහොම අපරාධ කරන අයත් ඉන්නෝ. එහි කිසිම සීමා මායිම් නැහැ. හැමෝටම අර හරියට මාතා යතා නියම් පුත්තං ආවුසා ඒක පුත්ත මනුරක්කේ. හරියට Tamanට ඉන්න එකම පුතාට අම්මා
කොහොමද ආදරෙන් සෙනෙහසින් සලකන්නේ, මොන විදිහේ යහපතක්ද හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. ඒ විදිහට මුළු සත්වයන් කෙරෙහිම මේ හොඳ හිත, මෛත්‍රී හිත, අපරිමාණ වූ ඒ මෛත්‍රී හිත වැඩිම ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරනවා. එතකොට එහි මේ හොඳ අයද නරක අයද වැරදි වැඩ කරන අයද එහෙම සීමාමායින් නැහැ. අපි කාගේ හරි ගැන නරක හිත ඇති කරගත්තොත් එතන ද්වේෂයයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් අපේ හිතයි දූෂණය වෙන්නේ. ඉතින් එම නිසා මේ අපි කරුණාවන්තකම, මෛත්‍රිය හොඳට හුරු කරන්න බලන්න ඕන. ඒක හරි විදිහට කරන්නත් බලන්නට ඕන. ඊට පස්සේ ඊළඟ කාරණා දෙක පෙන්නනෝ තමන්ගේ මේ අගුණයක් තියෙනවා නම් ඒක සංගවනෝ. ඒක එලි කරන්නේ ඇහුවත් කියන්නේ. ඉතින් ඒක අපි ඒ විදිහට සංගවාගෙන ඒ වැරදි වැඩ, ඒ අගුණ දුර්වලකම් නැවත නැවත සංගවනවා කියන්නේ අපිට ඒක හදා ගන්නට නොහැකි වෙනවා කියන එකයි. එතකොට ඒක අසත්පුරුෂයෙකුගේ ලක්ෂණයක්. ඊළඟ එක තමයි තමන්ගේ ගුණයක් තියෙනවා නම් ඒක අහන්න කලින් කියනෝ ඇහුවොත් එම මේක හොඳටම විස්තර කරලා මම මෙහෙමයි කියලා එහෙම ප්‍රකාශ කරනවා. ඉතින් ඒක මේ අසත්පුරුෂයෙකුගේ ලක්ෂණයක්. දැන් අපේ ගෙදර මණිකක් වගේ හොඳ වටිනා දෙයක් තියෙනවා නම් අපි ඒක හංගලයි තියන්නේ. ඕක මේ මිනිස්සුන්ට පේන්න, එන අයට පේන්න එළියේ එහෙම මේස උඩ ආදී විදිහට තැන් වල තියන්නේ. හේතුව අපි දන්න එක බොහොම වටින දෙයක්. ඒ නිසා ඇතැම් වෙලාවට එහෙම දෙයක් තියෙනවා කියලා ගෙදර අයවත් දන්නේ. අන්න ඒ වගේ හොඳ ගුණයක් තියෙනවා නම් හැමතිස්සෙම ඒක සංගවා ගන්නට ඕන. ඒකට ಗುಣධම්ම අප්පිච්චතාවය කියලා කියනවා. අල්පේච්ඡතාවයක් ඒක. ಗುಣධර්ම සංගවනෝ. ඇහුවත් බොහොම ලාවට මේ ගාවල කියන්නේ ඒක පරිපූර්ණ කරලා විස්තර කරලා කියන්නේ. කොහොම කියන්න ගියාන් පස්සේ වෙන්නේ ඒ ಗುಣධර්මය ටික ටික පිරිහෙනවා. ඊළඟට ඒකේ මමත්වය තමයි ගොඩ නැගෙන්නේ. අපි මේ මමත්වය, මේ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න තමයි බලන්නේ. ඉතින් ওই විදිහට මමත්වය අපි කියන ඒ මානය ඒ විදිහේ ධර්ම තමයි වැඩි යන්නේ. එම නිසා අප පුළුවන් තරම් මේ තියෙන ಗುಣ පරිස්සම් කරන්න ඕනේ. ඒව සංගවාගෙන පෞද්ගලික කරගෙන තව තවත් ඒවා පෝෂණය කරන්නට ඕන. ඒක ස්වභාවික තමන්ගේ චරිතයේ ස්වභාවික දෙයක් වෙනකම්ම අපි හොඳට ඒව දියුණු කරන්නට ඕන. ඒක ඊට පස්සේ හොඳ බලයක් වෙනවා, බොහොම හොඳ ශක්තියක් වෙනවා. තමන්ට ඒක බොහොම ලොකු ආභරණයක් වෙනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ සත්පුරුෂයා ගැන ඊළඟ කාරණා 4 මතක් කරනවා. මේ සමහර සත්පුරුෂයෝ ඉන්නෝ අනුන්ගේ වැරදි ඇහුවත් කියන්නේ. තමන් දන්නෝ ඇහුවත් කියන්නේ මේ අහන්න නැතුව කොහොමවත් කියන්නේ. විස්තර කරලා ප්‍රශ්න විචාරුවොත් එම බොහොම මේ අඩුවෙන් තමයි කියන්නේ. ඒක විස්තර කරන්න යන්නේ නැහැ. බොහොම අඩුවෙන් තමයි අනුන්ගේ අඩුපාඩු ගැන කියන්නේ. ඇහුවත් සමහරලාට ඇහුවත් කියන්නේ. ඒක හොඳ සත්පුරුෂ ලක්ෂණයක්. චරිත ඝාතනය කිරීම අප සිද්ධ කරන්නේ නැහැ. ඊට පස්සේ අනුන්ගේ ගුණයක් තියෙනවා නම් අහන්න නැතුවත් කියනවා. ඇහුවොත් එම ඒක පරිපූර්ණ කරලා විස්තර කරලා සම්පූර්ණයෙන්ම යාගේ ගුණය ලෝකයාට හෙළි කරනවා. ඒක සත්පුරුෂකමෙහි ලක්ෂණයක්. හොඳට තව තවත් කාරණා ඇහුවොත් මෙයාගේ ගුණ හොඳට හෙළි කරලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක සත්පුරුෂ ලක්ෂණයක්. ඊට පස්සේ තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම්, තමන්ගේ අගුණයක් තියෙනවා නම් ඒක අහන්න නැතුවත් කියනවා. ඒ විදිහට මේ ඇහුවොත් එම ඒක මෙහෙම විස්තරත් කරලා දෙනවා. මේකේ තියෙන තමන්ට අත්දැකලා තියෙන ඒකේ
ආදීනව පැත්තෙම කතා කරනවා. දැන් සංඝයාට ගත්තහම පස්සේ ආපත්‍යක් වුණහම පස්සේ ඒක වෙනස් සංඝයා වහන්සේ නමක් ඉදිරියේ ප්‍රකාශ කරනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉදිරියේ ප්‍රකාශ කරලා තමන් එක කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නවා. එතකොට අපි දන්නෝ නම් ඒ විදිහට අපි සත්පුරුෂයෙක් ඉදිරියේ වුණ තමයි තමන්ගේ අගුණයක් උලත් කියන්න ඕනේ. අසත්පුරුෂයෙක් ඉදිරියේ කිව්වොත් ඒක කාරණයක් කරගෙන තමන්ගේ චරිතය තවදුරටත් ඝාතනය කරන්න පුළුවන්. ඒක නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනේ. ඊට පස්සේ සත්පුරුෂය ගාව හොඳ ගුණයක් තියෙනවා නම් තමන් ගාව තිච්ච හොඳ රැකිච්ච වැඩිච්ච ගුණයක් තියෙනවා නම් ඒක ඇහුවත් කියන්නේ අහන්න නැතුව ඉතින් කතා කරන්න දෙන්නේ කොහොමවත් කියන්නේ. ඇහුවොත් තව තවත් විස්තර කරලා ඇහුවොත් එම් ප්‍රශ්න විචාරුවොත් ඒ ගැනම පොඩ්ඩක් ලාවට ගාවල කියනවා. ඒ විදිහට තමයි සත්පුරුෂය ගුණ ධර්ම රකින්නේ. ඊට පස්සේ මේ ටික දක්වලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනෝ දැන් අලුත බැඳපු කාන්තාවක් මුලදී ගෙදරට ආවහන් පස්සේ තමන්ගේ ඒ නැන්දම්මට මාමණ්ඩියට ඒ දැසි කම්කරුවන්ට පවා බොහොම අනතිමාන බොහොම හොඳට සලකනවා. පස්සේ කාලයක් යනකොට මේ බොහොම බැනඩ ගහලා එහෙම රළු පරළු ගති පෙන්වන්න පටන් ගන්නවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මතක් කරනවා දැන් සමහර කෙනෙකු පැවිද්දට ආවහන් පස්සේ මේ මුලදී බොහොම යටහත් පහත්ව බොහොම කීකරුව බොහොම සාමණේර ස්වාමීන් වහන්සේලාට පන්සලේ වැඩ කරන අයට බොහොම මේ හොඳින් සලකනවා. නමුත් කාලයක් යනකොට බණ දහම් ඉගෙන ගන්නකොට ඒකෙන් ඇතිවන්නා මානය තුලින් ඒක මානයකට හැරෙන්න පුළුවන්. ඒක තුලින් ඊට පස්සේ තමන් ගුරුවරු බොහොම තයි කට්ටිය දන්නේ මොකද්ද ආදී විදිහට එහෙම බොහොම පහත් කරලා එයා එහෙම නුගුණ ඇති කෙනෙක් බවට පසු කාලෙපත් වෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ වදාරනෝ අලුත බැඳපු කාන්තාවක් වගේ හැම කල්හිම මේ පැවිද්ද ගත කරන්න කියලා දේශනා කළා. බොහොම යටහත් පහත් ගති ඇතිව බොහොම ගුණගරුකව අනතිමානීව බොහොම ඒ විදියට වාසය කරන්න කියන එක වදාලා එහෙන් වාසය කළොත් දියුණුවක්ම ඇතිවන බව දේශනා කළා. ඉතින් ওই විදියට තමයි සූත්‍රය තියෙන්නේ. ඉතින් ඒක නිසා කවුරුත් හොඳ සත්පුරුෂ ධර්ම දියුණු කරන්න අදහස් ගන්න කියන එක මතක් කරලා අදට කතාව සම් කරන හැමෝටම තෙරුවන් සරණයි.